අතේ තියෙන ෆෝන් එකෙන් AI දැනුමෙන් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. ආයිබෝවන්. PhD එකක් තියෙන AI සම්බන්ධයෙන් නේ. ඔව්. සමීර අයියා. පසිඳු. ඔව්. ඉතින් මොකද්ද මේ වෑයම? මොකද්ද අපි try කරන්නේ දැන් කරන්න? මමත් support එක දෙනවා ඔයාලට මේ වෑයමට. අනිවාර්යයෙන්. අපි මේ කරන්න හදන්නේ ලංකාවේ AI ගැන ගොඩක් දේවල් මිනිස්සුන්ට කියලා දීලා දන්නේ නැති ගොඩක් අය ඉන්නවා. මොකද এডুকেෂන් සිස්ටම් එකේ AI සම්බන්ධව ලොකුට උගන්වන්නේ නැහැ. මොකද ඒක ළඟදී ආපු දෙයක් ඉඳ ලංකාවට. හැබැයි අපි හිතුවා ඉතින් ගොඩක් දේවල් දන්නේ නැති මොබයිල් ෆෝන් එකක් අතේ තියෙන ඕනම කෙනෙක්ට AI ගැන දැනගන්න පුළුවන්. AI ඉගෙනගෙන මොනවද කරන්න පුළුවන්, earn කරන්න පුළුවන් කොහොමද? ඒ වගේම අපි කොහොමද බිස්නස් එකක් build කරගන්නේ, බිස්නස් වලට සපෝට් කරගන්න බිස්නස් එක බිල්ඩ් කරගන්නත් පුළුවන්, ඒකෙන් හම්බ කරන්නත් පුළුවන්. ඔව් අනිවාර්යයෙන්. අවසානයේ බිස්නස් එකේ ෆ්ලෝ එක හදලා බලන් ඉන්නත් පුළුවන්. අනිවාර්යයෙන්. AI වලින් ගේමක් ගහලා රට ගිහිල්ලා ඔස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම AI වලින් රස්සාවක් කරනවානේ. ඩොක්ටර් කෙනෙක්. ඔව් මම පශ්චාත් උපාධිය හැදෑරුවේ AI වලින් University of Melbourne. I think දැන් මේ දවස්වල ලංකාවේ ඉඳන් ඉන්නවා. මම හිතන්නේ මම අශේන්ට කලින් කිව්වා මම කැමති මිනිස්සුන්ට උදව් කරන්න. ඇත්තට මේ ඉනිෂියේටිව් එකත් එක්ක මම හිතන්නේ ලොකු ඔපචුනිටිස් ගොඩක් හැදෙනවා සාමාන්‍ය ජනතාවට ලංකාවේ. AI තාක්ෂණය ගැන ඉගෙනගෙන ඒකෙන් එදිනදා ජීවිතේ ඒගොල්ලන්ගේ කොහොමද ලිෆ්ට් අප් කරගන්න කියලා හදාගන්න. වයස් භේදයක් නැහැ. 16 වුණත් 17 වුණත් 18 වුණත් ස්කූල් ලීව කෙනෙක් වුණත් අවුරුදු 25 30 40 ජීවිතේ අතරමං වෙලා ඉන්න බිස්නස් එකක් කරගන්න බැරුව ලත වෙලා හිටපු කට්ටියට පවා අයිඩියා එක පවා අරගෙන ඒ අයිඩියා එක යථාර්ථයක් බවට පත් කරගන්න AI උදව් වෙනවා කියන එක මේ මොකද්ද මේ කෝස් එකේ මොකද්ද IAIC නේ IAIC එකේ දැනටමත් වීඩියෝස් ගොඩක් AI කන්ටෙන්ට්ස් ගොඩක් ගොඩ දෙනෙක් දැකලා තියෙනවා මේ වීඩියෝ එක 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 මේ හැම වීඩියෝ එකක්ම IAIC හැදුවේනේ අනිවාර්යයෙන්. ඒ IAIC දැනුම දැන් දෙන්න සූදානම් වෙනවා. සාමාන්‍ය මේ වීඩියෝ එක බලන ඔබට ගෙදර ඉන්න ඔබට ජංගම දුරකථනයක් පාවිච්චි කරන ඔබට අනිවාර්යයෙන්. මොකද මේ වෙද්දී මොබයිල් ෆෝන් එකක් තියෙන ඕන කෙනෙක්ට පුළුවන් අපේ කෝස් එකත් එක්ක එකතු වෙලා ඒ කියන්නේ අපි කියලා දෙන දේවල් දැනගෙන ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ තියෙන දැනට තියෙන ජොබ් එක උනත් ඉම්ප්‍රූව් කරගන්න. මොකද AI යූස් කරපුවාම අපි කරන හැමදේම ඉක්මනට කරගන්න, පහසුවෙන් කරගන්න සහ අපි දන්නේ නැති ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් AI සම්බන්ධ වුණාම. කොහොමද වෙන්නේ? මොකද්ද කියන්නේ? ඕගොල්ලෝ එන්න ඕනේ ඇයි? ඇත්තටම එන්න ඕනේ. මම සපෝට් එක දෙනවා. මේ කෝස් එකට මම සහභාගී වෙනවා උගන්වන්න. ජීවිතේට මොටිවේෂන් එකක් දෙන්න. කන්ටෙන්ට් ක්‍රියේෂන් වලින් කෝටිපතියෙක් වෙන්න පාර. මොනිටයිසේෂන් වලින් හරි එහෙම නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේෂන් වලින් හරි. මම හැම ලෙක්චර් එකකටම ඕගොල්ලෝන්ගේ මමත් සහභාගී වෙනවා. දවසට පැය 2යි 3යිද කීයද? පැය භාගයක් කතා කරන්න මාත් වෙනවා. මම ප්‍රැක්ටිකලි ඕගොල්ලොත් එක්ක එකතු වෙනවා මේ වැඩේට. මගේ අත්දැකීම් ටිකත් බෙදා. ඒතර මාසයක්ද? ඔව් මාසයක්. දවස් 12ක තියෙන්නේ. මාසයක් සතියකට දවස් 3 ගානේ අපි ටයිම් එක කියන්නම් රෑ 8 ඉඳලා තමයි පැය එකමාරක් දෙකක් අතර හැම වැඩේම කරලා ඉවරලා නිදහසේ අනිවාර්යයෙන්. AI ඉගෙනගෙන AI වලින් ගේමක් ගහලා AI වලින් කෝටිපතියෙක් වෙන්න, සල්ලිකාරයෙක් වෙන්න මග පාද ගන්න IAIC පාඨමාලාවත් එක්ක එකතු වෙන්න. මේක ඔබට සැහැල්ලුවෙන් කරගෙන යන්න පුළුවන් දෙයක්. ඔළුවට ස්ට්‍රෙස් එකක් කරගන්න ඕනේ දෙයක් නෙමෙයිනේ. නෙමෙයි. සිංගල නොලෙජ් එක තිබ්බොත් ඇතිද? ඔව් මං කියන්නේ ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනේ නැහැ. ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනේ නැහැ. මොකද ගොඩක් කට්ටිය බය වෙලා ඉන්නවා මේ ඉංග්‍රීසි ඕනි. එතකොට මේ ඇප්ස් යූස් කරන්න තේරෙන්නේ නැහැ කියලා. අපි ඒ සියලුම දේ කියලා දෙනවා. ඔයගොල්ලෝ බය වෙන්න හොඳ නැහැ. මොකද AI යූස් කරන්න ඇත්තටම ඉංග්‍රීසි ඕනි වෙන්නේ නැහැ. සිංහලෙන් අපිට හැමදේම කියලා දෙන්නත් පුළුවන්, ඉගෙන ගන්නත් පුළුවන්. සල්ලි යනවද? මෙහෙමයි. මුලින්ම අර ටූල්ස් හැම එකකටම අපි ෆ්‍රී යූස් කරන විදිහ කියලා දෙනවා. ඉතින් තමන් බිස්නස් එකක් බිල්ඩ් කරනවා නම් ඒකට ඊට පස්සේ වේදමක් කරන්න පුළුවන්. හැබැයි මුලින්ම පාවිච්චි කරන හැම ටූල් එකක්ම බේසික් සහ ෆ්‍රී අපි කොහොමද යූස් කරන්නේ කියලා දෙනවා. ඩොක්ටර් එහෙම නැත්නම් පශ්චාත් උපාධිය AI නේ. ඔව්. මොනවද ඔස්ට්‍රේලියාවේ කරේ? මම දැනට වෘත්තීය වශයෙන් ආචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. ඇයි මේ පාඨමාලාවත් එකතු වෙන්න හිතුනේ? මම අර කලින් කිව්වා වගේ මම කැමති අර ඕනම කෙනෙක්ට AI කියන එක තාක්ෂණය අද අවශ්‍ය වෙලා තියෙනවා කියලා මට පෙනී යනවා. මොකද මේක වෙන රටවල් වල මිනිස්සු ඇත්තටම ඩේ ටු ඩේ ලයිෆ් එකේදී ඒගොල්ලෝ පාවිච්චි කරනවා. තවමත් ලංකාවේ මිනිස්සු ස්මාර්ට් ෆෝන් එකක් අතේ තිබ්බට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මම දැක්කා මේ පාඨමාලාවේ පොටෙන්ෂල් එකක් තියෙනවා. ලැන්ග්වේජ් එක ගැන අපේ භාෂාව ප්‍රශ්නයක් නොකරගෙන සිංහල මාධ්‍යයෙන්ම මිනිස්සුන්ට තේරෙන සරල භාෂාවෙන් මේක අපි කියලා දෙනවා. ඒකට අපි ක්‍රියාකාරකම් මූලික කරගෙන තමයි මේක අපි අධ්‍යාපනය කටයුත්ත කරගෙන යන්නේ. ඒක හින්දා ඒගොල්ලන්ට අමතරව එෆර්ට් එකක් දාන්න වෙන්නේ නැහැ. එදා දෙන වැඩේ ඒ වෙලාවෙදි කරා නම් එයාට අනිවාර්යෙන්ම එයාගේ ජීවිතේ සාර්ථකත්වයට යන්න මේ පාඨමාලාව අනිවාර්යෙන්ම මහඟු අත්දැකීමක් ලබා දෙනවා. ඔයාගේ යාළුවන්ටත් කියන්න ළඟම ඉන්න කෙනාවත් මේක ඇතුළේ ජොයින් කරගත්තොත් දෙන්නට ආතල් එකේ මේක ඇතුළේ ඉන්න පුළුවන්. ප්‍රැක්ටිකලි ඕනනම් හම්බෙලා කතා කරගන්නත් පුළුවන් ඔන්ලයින් යන දේට අමතරව. තව ගමෙන් ගමට යන්නත්
නොමිලේ මේ වැඩසටහනක් යනවනේ. අනිවාර්යයෙන්. workshop එකක් workshop series එකක් AI උගන්වන්න ඉස්කෝල වල යන්න plan එකක් තියෙනවා. අනිවාර්යයෙන්. ඒතර පාසල් වල ළමුන් ලෑස්තිලා ඉන්න IAIC ඉස්කෝලේට එන්නත් නියමිතයි. ඔව්. online කිසිම පන්ති ભેදයක්, ආගම් ભેදයක්, ಜಾති ભેදයක්, වයස් ભેදයක් නැතුව AI ඉගෙන ගන්න එන්න IAIC සරල AI පාඨමාලාවට. අනිවාර්යයෙන්. ඉතින් කොහොම සම්බන්ධ වෙන්නේ මේකත් එක්ක? අපි පල්ලෙහා WhatsApp නම්බර් එක දාන්න. ඒකට මැසේජ් එකක් දාලා ඕගලන්ට අපි ඊට පස්සේ දැන් enroll අවශ්‍ය වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් enroll වෙන්න පුළුවන්. දැන් enroll වෙන්නනේ. ඔව් අනිවාර්යයෙන්ම. පහුගිය දවස් ටික ඇතුළත පහුගිය කාලවකවානුව ඇතුළත AI වලින් ලොකු වැඩක් කරලා තියෙනවා IAIC. ඒකයි මමත් මේකට එකතු වෙන්න හිතුවේ. මේ වෑයම හොඳ වෑයමක්. සරලවම කිව්වොත් අපිට අවශ්‍ය දෙයක් මේ වෙලාවේ කාලෝචිත දෙයක් ඕගොල්ලෝ පටන් ගන්න. ඉතින් මේකට මමත් එකතු වෙන්නේ ඒකයි. ඉතින් ඔබටත් ආරාධනා කරනවා හැමෝම එකතු වෙන්න. දැම්ම එකතු වෙන්න IAIC AI පාඨමාලාවත්.